මේ පොයින්ට්ස් 10 හරි විදිහට ඔයාලා ෆලෝ කරොත් එහෙම A level ගොඩ දාගන්න බැරි නැහැ. ඔයාලට පුළුවන්. පොඩි හැඳින්වීමක් දෙන්නම් මම කවුද කියලා. අපි ඔයාලට එකින් එක කියන්නම් මොනවද මේ පොයින්ට්ස් 10 කියලා. බලාපොරොත්තු වෙන රිසල්ට්ස් අරගෙන A level ගොඩ දාපු නංගිල මල්ල හැමෝටම අපි හදවතින්ම විශ් කරනවා. තාමත් ඉතින් ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වල ඩිග්‍රීස් වලට පුදුම පිළිගැනීමක් අනිත් රටවල තියෙනවා. ඉතින් කොහොමද ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවා කියලා අපි හිතනවා. අද වෙද්දී ඒ කියන්නේ ඊයේ තමයි මම හිතන්නේ ලංකාවේ A level results release උනේ. ඉතින් අපි දැක්ක මේ හුඟක් දෙනෙක් හොඳ results අරගෙන තියෙනවා. මේ පාර මේ හරි ලස්සන results අපි දැක්ක Facebook එකේ කට්ටිය share කරලා තියෙනවා. ඉතින් අපේ SNJ YouTube channel එක බලන ගොඩක් දෙනෙක් ඉන්නවා නංගිල මල්ලා A level කරන. ඉතින් එයාලගේ බලාපොරොත්තු වෙන results අරගෙන A level ගොඩ දාපු නංගිල මල්ලා හැමෝටම අපි හදවතින්ම wish කරනවා. ඒ වගේම එයාලගේ ඉස්සරහ ලයිෆ් එක කැම්පස් ගිහිල්ලා ඉවෙන්ට් එක කරගන්න එයාලා බලාපොරොත්තු වෙන දේවල් අනාගතේ එයාලා බලාපොරොත්තු වෙන විදිහටම කරගන්න හම්බෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. ඉතින් ඒ වගේම අපේ channel එක බලන නංගිල මල්ලා ගොඩ දෙනෙක් අපිට පහුගිය ටිකේ message කරලා තිබ්බා, comment කරලා තිබ්බා A level වලට පාඩම් කරන හැටි. ඊට පස්සේ අපි A level ගොඩ දාපු හැටි, medical faculty යන්න අපි වැඩ කරපු හැටි ඒ වගේ විස්තර පොඩ්ඩක් යාලත් එක්ක ෂෙයා කරගන්න කියලා. ඉතින් අපි අද හිතුවා මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් උඩ A level ගොඩ දාගන්න පොයින්ට්ස් 10ක් ඔයාලට කියන්න. ඉතින් මේ පොයින්ට්ස් 10 හරි විදිහට ඔයාලා ෆලෝ කරොත් එහෙම A level ගොඩ දාගන්න බැරි නැහැ. ඔයාලට පුළුවන්. ඉතින් අද වීඩියෝ එක අපි අරන් ඉන්නේ මොනවද මේ පොයින්ට්ස් 10 A level පළවෙනි පාරෙන් ගොඩ දාගන්න කියලා. ඉතින් වීඩියෝ එක දිගටම එකතුලා ඉන්න අපි ඔයාලට එකින් එක කියන්නම් මොනවද මේ පොයින්ට්ස් 10 කියලා. හරි ඉතින් අපි පොයින්ට්ස් 10 ගැන කියන්න කලින් ඔයාලට මම දේවල් දෙකක් කියන්නම්. පළවෙනි දේ තමයි මේ වීඩියෝ එක කවුරු වෙනුවෙන්ද අපි අරන් ඉන්නේ කියලා මම ඉස්සෙල්ලාම මෙන්ෂන් කරන්නම්. ඉතින් අපේ A level ලියන නංගිල මල්ලට තමයි ලොකුට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ෆස්ට් ෂයි වෙන්න පුළුවන්, සෙකන්ඩ් ෂයි වෙන්න පුළුවන්, තර්ඩ් ෂයි වෙන්න පුළුවන්, නැත්නම් O level ඉවර කරලා අලුතෙන්ම A level කරන්න පටන් ගත්ත නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තමයි මේ වීඩියෝ එක වැඩිපුරම වැදගත් වෙන්නේ. ඊට පස්සේ මෙතන ඉන්නවනම් කවුරු හරි O level ලියන පොඩි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් එයාලටත් මේක වැදගත් වෙයි. මොකද එයාලා තව අවුරුදු කීපකින් එයාලා O level ඉවර කරලා A level කරන්න ඉස්සරහට එනවා ඒ ස්ටෙප් එකට. ඉතින් ඔයාලටත් මේක වැදගත් වෙයි. ඔයාලත් මේක බලනවා නම් පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලත් බලන්න. ඉතින් අර මම කලින් කිව්වා වගේ ස්පෙෂලිම A level කරන්න ඉන්න අපේ නංගිල මල්ලට තමයි මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. ඉතින් දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ පොයින්ට්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට මොනවද තියෙන ක්වොලිෆිකේෂන්ස් එහෙම නැත්නම් සුදුසුකම් කියලා. ඉතින් SNJ YouTube channel එක දිගටම බලන කට්ටිය මම ගැන යම් තාක් දුරට දන්නවා ඇති. ඉතින් අද අලුතෙන් මේ channel එකත් එක්ක එකතු වෙන කට්ටිය මේ වීඩියෝ එක බලන කට්ටියට දැනගන්න මම පොඩ්ඩක් පොඩි හැඳින්වීමක් දෙන්නම් මම කවුද කියලා. ඉතින් මගේ නම ශාන්තේමිය. ඉතින් මගේ ගම කුරුණෑගල ඇත්තටම මගේ ගෙවල් තියෙන කුරුණෑගල. කුරුණෑගල මලියදේවට තමයි මං ගියේ. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා 2016 දී මගේ ඩිග්‍රී එක මං ඉවර කරලා ඊට පස්සේ මුලින්ම මං මගේ ජොබ් එක විදිහට මම යන්නේ පුත්තලම මූලික රෝහලට. ඉතින් ඉන්ටර්න්ෂිප් එක කරලා ඉවර වෙලා ඊට පස්සේ මට අවස්ථාව හම්බ වෙනවා පුත්තලම මූලික රෝහලේම ICU එකේ අවුරුදු දෙකක් වැඩ කරන්න. ඊට පස්සේ මං ට්‍රාන්ස්ෆර් වෙනවා මැදිරිගිරිය මූලික රෝහලට. ඉතින් මැදිරිගිරිය මූලික රෝහලේ කායික රෝග අංශේ අවුරුදු 2කමාරකට කිට්ටුව වැඩ කරලා ඊට පස්සේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ සිංගප්පූරුවල චාංගි ජෙනරල් හොස්පිටල් එකේ කායික රෝග අංශෙම වැඩ කරන්න මට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මම දැන් මේ සිංගප්පූරුවට ඇවිල්ලා අවුරුදු 2කට කිට්ටුවේ කායික රෝග අංශයේ වෛද්‍යවරයෙක් විදිහට තමයි මම වැඩ කරන්නේ. ඉතින් ඕක තමයි මගේ කතාව. හරි. ඉතින් මාත් අතරම මේ පළවෙනි පාරෙන් A level ගොඩ දාලා මෙඩිකල් ෆැකල්ටි ගියපුවා සුපිරි බ්‍රයිට් කේස් එකක් එහෙම නෙවෙයි. ඉතින් තුන් පාරක් A level කරලා තර්ඩ් ෂයි එකේ තමයි මෙඩිකල් ෆැකල්ටි ගියේ. ඉතින් එතකොට මේ අවුරුදු ගාන ඇතුළත A level තුන් පාරක් කරද්දී අපේ තියෙන වීක්නස් මොනවද, අපේ අඩුපාඩු මොනවද, ඒ ගොඩක් දේවල් ගැන අවබෝධයක් ගන්න මට හම්බුණා, chance එක තිබ්බා. ඉතින් ඒවත් එක්ක මගේ personal experience එක්ක ඔයාලට ඕන වෙන points 10 වැඩි කතා නැතුව මම දැන් කියන්නම්. ඉතින් අපි යන් ඒ මොනවද points 10 කියලා බලන්න. හරි. ඉතින් ෆස්ට් පොයින්ට් එක තමයි ફોකස් එක කියන දේ. ඉතින් ඔයාගේ ලයිෆ් එකේ ඉදිරියේදී මොන දේ කරන්න ගියත් ඔයාට ફોකස් එකක් තියෙන්න ඕන. ફોකස් එකක් නැත්නම් දේවල් කරන්න ගොඩක් අමාරු වෙනවා. ඔයාලා වටේ යනවා. හරිද? ඒ කියන්නේ එක දෙයක් කරන්න ගියපුවාම අර්ක කරනවා මේක කරනවා. ඉතින් ફોකස් එක කියන එක මාරම ඉම්පෝටන්ට්. ඉතින් ඔයා ෆස්ට් ෂයි කරන කෙනෙක් වෙන්න පුළුවන්.
second share කරන කෙනෙක් වෙන්න පුළුවන්, third share කරන මල්ලි කෙනෙක් නම් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට A level වලට තියෙන කාල සීමාව එක්කෙනා වෙනස් වෙන්න පුළුවන්. අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු 3ක් වෙන්න පුළුවන්. ඉතින් මේ පාර ඔයා යද්දී ඔයාගේ ජීවිතයට එන ඔබ්ස්ටකල් වලින් ඩීවියේට් වෙන්නේ නැතුව කෙලින්ම ඔයාගේ පාත් එකට යන්න ඔයාලට හිත හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මොනවද වටින ඔබ්ස්ටකල්ස්? ආදරේ වෙන්න පුළුවන්, ඔයාලට ගේම්ස් ගහන්න හිතෙන්න පුළුවන්, ෆිල්ම්ස් බලන්න හිතෙන්න පුළුවන්, යාළුවොත් එක්ක ඇවිදින්න හිතෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දැන් ඔයා ආස ෆිල්ම් එකක් තියෙනවා නම් ඔයා නෝට් කරලා තියාගන්න. ඒ ලෙවල් ඉවරෙච්ච ගමන් මම මේ ෆිල්ම් එක බලනවා. ඔයාට යන්න ඕන තැනක් තියෙනවා නම් ලියලා තියාගන්න. නැත්තම් ඔළුවේ කොහේ හරි තැනක තියාගන්න. ඒ ලෙවල් ඉවරෙච්ච ගමන් මම යාළුවොත් එක්ක මෙහෙ යනවා. හැබැයි පොඩ්ඩක් ඒ ටික පස්සට දාලා ෆෝකස් එක දිගටම තියාගන්න. ෆෝකස් එකකින්ද මාරම වටිනවා. හරි. ඉතින් පොයින්ට් නම්බර් 2 තමයි කැපැසිටි එක. ඉතින් කැපැසිටි එක කියලා කියන්නේ තමන්ව අඳුර ගන්නවා කියන එක. ඒ කියන්නේ තමන්ට පුළුවන් ප්‍රමාණය තමන් දැනගෙන ඉන්න ඕන. ඉතින් කෙනාගෙන් කෙනාට මේ කැපැසිටි එක වෙනස්. ඔයාලත් එක්ක ඉන්න යාළුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාලගේ ක්ලාසස් වල මොනවා හරි ක්ලාස් එකේ සර් කියලා දෙන දෙයක් ක්ලාස් එකේ පීරියඩ් එක ඉවර වෙද්දී ෆොටෝකොපි ගහුවා වගේ යාළුවට මතකයි. හරිද? ඉතින් හිතන්න ටෙක්ස්ට් බුක් එකක් කියවුවා කියලා පිටුවක් කියවුවොත් එහෙම එකපාරක් කියවපුව ගමන් එයාට මුලින්දන් අගට සියලු දේ මතකයි. කෙනෙක් ඉන්න පුළුවන් එයාට 3 පාරක් 4 පාරක් කියවුවොත් තමයි මතක තියෙන්නේ. තව කෙනෙක් ඉන්න පුළුවන් මෙයාට ඒ කියවල විතරක් බෑ. කොහේ හරි කොලයක ලියන්න ඕන, නැත්නම් මේක අය දවස් දෙකකින් විතර අය රිවයිස් කරන්න ඕන. එහෙම කරොත් තමයි මෙයාලගේ මතකේ තියෙන්නේ. ඉතින් මේ වගේ කෙනාගෙන් කෙනාට කැපැසිටි එක වෙනස්. ඉතින් Taman දැනගන්න ඕන කොච්චරද තමන්ගේ කැපැසිටි එක කියලා. ඉතින් අර වගේ හොඳ කැපැසිටි එකක් තියෙන කෙනෙක් A level හොඳ රිසල්ට් එකක් ගන්න සමහරට දවසකට පැයක් දෙකක් වැඩ කරත් ඇති වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ කැපැසිටි එක අඩුයි නම් තමන් එතකොට අර කෙනාගේ තත්ත්වෙන් වැඩ කරලා මදි කෙනෙක් ඔයාලට තේරෙනවා. අනිවාර්යයෙන්ම සමහරවිට පැය 4ක් 5ක් වැඩ කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ට පුළුවන් ප්‍රමාණය, ඒ කියන්නේ තමන්ගේ තත්ත්වය මොකක්ද කියන එක අඳුරගන්න එක හරිම වටිනවා වැඩි පරක්කු කරන්න නැතුව. හරි. ඉතින් point number 3 තමයි choose the correct class. ඉතින් මේක හරිම වැදගත්. මේ වෙලාවේ පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඉතින් අපේ ඉස්කෝලවල ඉන්න සර්ලා, මැඩම්ලා ඉතින් අපිට ලොකු සර්විස් එකක් ඉස්කෝලේ ඇතුළේදී කරනවා. ඉතින් හැමෝම වගේ වුණාට පොඩි ඇඩිෂනල් සපෝට් එකක් ගන්න ටියුෂන් ක්ලාස් කියන ඔප්ෂන් එක පාවිච්චි කරනවා. ඉතින් ටියුෂන් ක්ලාස් එකක් ඔයාලා තෝරගද්දී ඔයාලා දැනගන්න ඕන ඔයාලට ගැළපෙන ටියුෂන් ක්ලාස් එක තෝරගන්න. නැතුව ගිහිල්ලා ඉන්නම් වාලේ ඉඳගෙන ඉඳලා යාළුවෙක් එක්ක පොඩ්ඩක් පොඩි chat එකක් දාලා ඇවිල්ලා. ඉතින් ඒක ඇත්තටම අපරාධයක්. ඒ කියන්නේ තමන්ගේ අම්මලා තාත්තලා ඇත්තටම ඉතින් ගොඩාක් දුක් මහන්සිලා තමයි සල්ලි හොයලා මේ ටියුෂන් ක්ලාස් වලට වියදම් කරන්නේ. ඉතින් යාළුවට සල්ලි තියනවට නෙමෙයි. ඉතින් ඒ හින්දා අපි දැනගන්න ඕන අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන ටියුෂන් ක්ලාස් එක ටක් ගාලා තෝරගන්න. ඉතින් එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් එහෙම මගේ A level කාලය ඇතුළත 3 පාරක් මම A level කරා කියලා මම කිව්වා. ඉතින් ඒ කාලය ඇතුළත මම ෆිසික්ස් වලට විතරක් මම ටියුෂන් ක්ලාස් 12කට හෝ 13කට මම ගිහිල්ලා තියෙනවා. හරි ක්ලාස් එක මට හම්බ වෙනකන්. මොකද ඔයාගේ යාළුවට හරි කවුරු හරි එක පුද්ගලයෙකුට තේරෙන ක්ලාස් එක තව කෙනෙකුට ඒ සිස්ටම් එක එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට Taman දැනගන්න ඕනේ Tamanට ගැළපෙන ටියුෂන් ක්ලාස් එක ඉක්මනට තෝරගන්න. තෝරගෙන වැඩ පටන් ගන්න. මොකද Tamanට සෙට් වෙන්නේ නැති ටියුෂන් ක්ලාස් එක බොරුවට ඉඳගෙන හිටියා කියලා ඔයාලගේ ඔළුවට කිසිම දෙයක් යන්නේ නැහැ. ඒකේ කිසිම ඉෆෙක්ට් එකක් නැහැ ඔයාගේ A level රිසල්ට් එකට. ඒකින්ද හරි ටියුෂන් ක්ලාස් එක ඉක්මනට තෝරගෙන වැඩ පටන් ගන්න. හරි. ඉතින් point number 4 තමයි choose the correct friends. ඉතින් මේක හරිම වැදගත් A level කරන නංගිල මල්ලාට. මොකද යාළුවෝ කියන කොම්පොනන්ට් එක අපේ ජීවිතේට ගොඩාක් ළඟ පිරිසක් වෙනවා. විශේෂයෙන්ම A level classes වලදී කැම්පස් එකට ගියාට පස්සේ. මොකද මේ කාලෙදී අපි මේ වයසේ ඉන්න නංගිල මල්ලා දන්න ඇති. ඉතින් අපි ගොඩක් ළඟින් තමයි යාළුවෝ ආශ්‍රය කරන්නේ. අපි ගොඩක් වෙලා යාළුවත් එක්ක ගැවසෙනවා. ඉතින් ඒ හින්දා එයාලගෙන් ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් එනවා අපේ ලයිෆ් එකට. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා ටියුෂන් ක්ලාස් එකකට යන වෙලාවක ඔයාගේ යාළුවා කියනවා නම් නෑ මචං අපි ඔය කට් කරලාද මෙහෙ යන් හරියන් කියලා. එතකොට ඔයා ඩිසයිඩ් කරන්න ඕන මේ යාළුවාව දිගටම ආශ්‍රය කරොත් ඔයාගේ A level හීනේ ගොඩ දා ගන්න ඔයාට ඒක වාසියක් වේද අවාසියක් වේද කියන එක ඔයාට තේරෙනවා. ඉතින් ඔයා දිගටම එතකොට මේ ට්‍රැක් එකෙම ගියොත් ඔයා වාගේ අර මං කලින් කියපු පාත් එකකින් ඩීවියේට් වෙනවා. ඔයාගේ වැඩේ ගොඩ දා ගන්න තවත් අමාරුයි වෙන්නේ. එතකොට මේ වෙලාවේ අපි මේ කියන්නේ සුපිරි මේ බ්‍රයිට් සෙට් එකක් ආශ්‍රය කරන්න ඕන කියන එක නෙවෙයි. උනන්දුව තියෙන, ඒ කියන්නේ ඔයාට තියෙන උනන්දුව හා සමානවම උනන්දුව තියෙන
පොඩි පිරිසක් ඇති දෙන්නෙක් තුන් දෙනෙක් හිටියත් ඒත් ඇති. ඉතින් ඒතකොට එකතු වෙලා ඔයාලට ලයිෆ් එක ප්ලෑන් කරන්න පුළුවන්. ඔයාලගේ දේවල් ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට හයියක් ඒක. ඉතින් ඒ වගේ යාළුවෝ කීප දෙනෙක් ආශ්‍රය කරන්න මේක ඔයාලට ගොඩක් උදව් වෙයි A level ලස්සනට ගොඩ දාගන්න. හරි. ඉතින් point number 5 තමයි choose the correct method. ඉතින් මේකත් මාරම ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක්. ඒ මොකද ඔයාලට A level කරන කාලෙදී නාස්ති කරන්න කියලා ටයිම් එකක් නැහැ. එක දවසක්වත් ඔයාලට නාස්ති කරන්න වෙලාවක් නැහැ. මොකද ඔයා එක දවසක් නාස්ති කරනවා කියන්නේ ඔයාගේ ලයිෆ් එකේ දවසක් පස්සට යනවා කියන එක. මොකද O level වගේ එක්සෑම් එකක් ගත්තොත් ඉතින් බහුතරයක් දෙනවා 90ක් 99ක් විතර A level කරන්න පුළුවන් මට්ටමින් පාස් වෙනවා. ඉතින් එතකොට ඔයාගේ ලයිෆ් එකේ ඔයා පිටිපස්සට යන්නේ නැහැ. හැබැයි A level ඔයා හිතන්න ඔයාලට ෆස්ට් එකේ කොට දාගන්න බැරි වුණා කියන්නේ ඔයාගේ අනිත් ඔයාගේ යාළුවෝ ඉස්සරහට යද්දි ඔයා අවුරුද්දකින් පස්සට යනවා සෙකන්ඩ් ෂය එකට ආපහු සැරයක් ක්ලාස් දෙන්න. ඉතින් ඒ වගේ ඔයා පුළුවන් ඉක්මනට ඔයාගේ A level කියන ඒ කඩේම ගොඩ දාගන්න පුළුවන් කියන්නේ ඔයාට ඒක මාරම වටිනවා. ඔයාලට තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ තේරෙයි මම මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඒ හින්දා හරි මෙතඩ් එක තෝරගන්න එක හරිම වටිනවා. හරි මෙතඩ් එක කියලා කියන්නේ මොකද්ද? ඉතින් කෙනෙක් ඉන්න පුළුවන් ආපහු පාඩම් කරනවා. පාඩම් කරාට පස්සේ ඒක යාගේ ඔළුවට යනවා. ඉතින් ඒක තමයි යාගේ සිස්ටම් එක. තව කෙනෙක් ඉන්න පුළුවන් පාඩම් කරාට හරියන්නේ නැහැ. කොලයක් අරන් ලියන්න ඕනේ. ඉතින් මොන හරි සාමාන්‍යයෙන් මොකක් හරි හිතන්නකෝ ඕගනික් කෙමිස්ට්‍රි හරි ඉනෝගනික් කෙමිස්ට්‍රි මොන හරි මේ වගේ දෙයක් ඔයා පාඩම් කරද්දී මොන හරි අර කටු ගාලා කොලයක ලිව්වොත් තමයි මතක හිටින්නේ. ඊට පස්සේ තව කෙනෙක් ඉන්න පුළුවන් ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ. ඒ කියන්නේ මොන නෝට් එක වුණත් ඒක කොච්චර සරලව දීලා තිබ්බත් තමන් මොන හරි පොඩ්ඩක් ඇඳලා ඉවරලා පොඩි නෝට් එකක් ගහගත්තොත් තමයි ඒ තමන්ගේ නෝට් එක තමයි ඔලුවට යන්නේ. ඊට පස්සේ තව සමහරු ඉන්නවා අර ස්ටිකි නෝට්ස් ගහලා බිත්තේ හැම වෙලේම අලව ගන්න ඕනේ. ඉතින් නිතරම අරව බලන්න ඕන. බලපුවම තමයි ඔලුවේ ඒක රැඳෙන්නේ. ඒ මං කිව්වේ පාඩම් කරන්න ඕන විදිය. ඊට පස්සේ හිතන්න දැන් අපි පාඩම් කරන්න ඉඳ ගන්න විදිය මේ හැම එකටම තියෙනවා ක්‍රම තියෙනවා. හිතන්න කෙනෙක් ඉන්න පුළුවන් එක විදිහට පුටුවේ ලස්සන ඉඳගෙන පාඩම් කරන්න පුළුවන්. නිදිමත එන්නේ නැහැ, කිසි ගැටලුවක් නැහැ. ඒ ටයිම් එක පැය දෙකක් හරි තුනක් හරි එක දිගට වැඩ කරන්න පුළුවන්. ඉතින් තව කෙනෙක් ඉන්න පුළුවන් මේ විදිහට ඉන්න එක යාට සෙට් වෙන්නේ නැහැ. නිදිමත එනවා නැත්තම් අමාරුයි ફોකස් කරගන්න. ඉතින් ඔයා එතකොට දිගටම ඔයාට නිදිමත එනවා නම් එතන නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඒක ඉෆෙක්ටිව් වෙන්නේ නැහැ. එතකොට ඔයා දැනගන්න ඕනේ Tamanට නිදිමත වෙනවා නම් පොත අතර ගන්න, නැගිටින්න, ඇවිදවිද පාඩම් කරන්න. මම දැන් ඔය කිව්වේ මම කරපු ක්‍රමය. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මට ඒ කියන්නේ එක තැනක රෑ සාමාන්‍යයෙන් පැයක් එකමාරක් ඉන්න බෑ. නිදිමත එනවා. ඉතින් මම කරේ මොකද්ද? පොත අතට අරගෙන පොත කියව ඉතින් ඇවිදිනවා. ඉතින් ඒක ඒ කියන්නේ පුටුවේ ඉඳගෙන නිින්ද යනවට වැඩිය මම හිතනවා එකෙන් මට ඉෆෙක්ටිව් විදිහට දෙයක් වුණා කියලා. ඉතින් ඒ වගේ දැන් මම පාඩම් කරද්දී උනත් මම කරන්නේ හැම වෙලෙම පොඩි ෂෝට් නෝට් එකක් මම හදා ගන්නවා. ඒකේ ලස්සන ඩයග්‍රෑම් ඇඳලා පොඩියට මම හදා ගන්නවා. ඉතින් ඕක තමයි මගේ ඔළුවට යන්නේ. ඉතින් ඒ වගේ Tamanට ගැළපෙන මෙතඩ් එක තෝරාගෙන ඒ මෙතඩ් එකට වැඩ කරන්න. එහෙම නැතුව තව කෙනෙක්ගේ මෙතඩ් එකක් තමන්ගේ මෙතඩ් එකක් විදිහට පාවිච්චි කරන්න එපා. ඒක ඉෆෙක්ටිව් නැහැ. කාලේ ඒකට නාස්ති කරන්න එපා. ඒ හින්දා තමන්ගේ මෙතඩ් එක තෝරාගෙන මොකද්ද කියලා අද මේ විදිහට වැඩ පටන් ගන්න. ඉතින් point number 6 තමයි time management. ඉතින් time management එක කොහේ ගියත් ඔයාගේ life එකේ දිගටම ඔයාට ඕන වෙන දෙයක්. හැබැයි A level කාලේදී ඔයාට මාරම වැදගත් වෙන point එකක් තමයි time management කියන්නේ. මොකද A level කරන නංගිලා මල්ලා ගොඩක් දෙනෙක් දන්නවා. එයාලා ගොඩක් කම්ප්ලේන් කරන දෙයක් තමයි Tamanට පාඩම් කරන්න time එක මදි කියන එක. මම මෙච්චර ක්ලාසස් ගොඩකට යනවා. ඉතින් මට time එක නැහැ පාඩම් කරන්න. ඉතින් ඕක නිතරම තියෙන කම්ප්ලේන් එකක්. මේකෙදි පළවෙනිම දේ තමයි Taman දැනගන්න ඕන Tamanට දරා ගන්න පුළුවන් මට්ටමට ක්ලාසස් දාගන්න. හිතන්න දැන් එක ළමයෙක් එක සබ්ජෙක්ට් එකකට තියරි ක්ලාසස් දෙකයි රිවිෂන් ක්ලාස් එකයි පේපර් ක්ලාස් එකයි මේ වගේ ක්ලාසස් 12කට වගේ සතියකට යනවා නම් සබ්ජෙක්ට් තුනට එයාට අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ටයිම් එකක් නැහැ. මොකද Taman යන ක්ලාසස් නම් එක නෙවෙයි වැදගත් වෙන්නේ A level ගොඩ දාගන්න Taman ඉෆෙක්ටිව්ලි කරන වැඩ ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ හින්දා Taman දැනගන්න Tamanට දරා ගන්න පුළුවන් මට්ටමට විතර ක්ලාසස් දාගන්න. දෙවෙනි කාරණාව තමයි තමන්ගේ ඉතුරු වෙලාව කොහොමද ඉෆෙක්ටිව්ලි මැනේජ් කරගන්න කියන එක. ඊට පස්සේ ඔයා හිතන්න දැන් ඔයා ක්ලාස් එකකට ගිහිල්ලා ආවොත් එහෙම ඔයාට මහන්සි නම් ඔයාගේ කිසිම දෙයක් ඔලුවට යන්නේ නැත්නම් ටක් ගාලා ඔයා එලාම් එක තියාගත්ත නැත්නම් අම්මට තාත්තට කිව්වා අම්මේ මාව පැයකින් හරවන්න කිව්වා. පොඩි ෂෝට් නැප් එකක් දාන්න මේක මාරම වටිනවා. මොකද ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ මනස පොඩ්ඩක් රීසෙට් කරගන්න. මේක කොයිම වෙලාවකවත් අපත යන දෙයක් නෙවෙයි. ඉතින් මේ ගැන මේ ස්ටඩීස් උත් කරලා තියෙනවා. ඉතින් අම්මලා තාත්තලාටත් මේක බලනවා නම් ඒ පොඩි පැය හරි විනාඩි 45 හරි ඒ පොඩි නැප් එකක් දාන එක ඇත්තටම මාරම ඉෆෙක්ටිව්. පොඩ්ඩක් මයින්ඩ් එක රීසෙට් කරගන්න. ඊට පස්සේ ඔයා
වැඩ පටන් ගන්න අනිත් අනවශ්‍ය දේවල් ඔක්කොම අතාරින්න. කවුරු හරි හිතන්න නෑදෑයෙක් හරි කවුරු ඇවිල්ලා සාලින්නවා කියලා අමතක කරලා දාන්න අම්මලාට කියන්න මට කතා කරන්න එපා. එළවලුන් පස්සේ පුළුවන් නෑදෑය මොකද දිගටම ඉන්නවනේ. ඊට පස්සේ පුළුවන් යාළුවා ආශ්‍රය කරන්න. ඔයා කාමරේට ගිහිල්ලා පාඩුවේ වාගේ වැඩ ටික කරන්න. කරලා ඉවරලා එහෙම කරොත් එහෙම ඔයාට සාමාන්‍යයෙන් රෑ 11 මාර විතර වෙද්දී ඔයාගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා හිතන්න ආවට පස්සේ හරි මගදී හම්බෙනවා අල්ලපු ගෙදර කවුරු හරි යාළුවා හරි කවුරු හරි. එයාත් එක්ක චුට්ටක් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ ඇතුළට ආපු ගමන් කවුරු හරි මේ නෑද කෙනෙක් කර කවුරු ඇවිල්ලා එතනත් ඉඳගෙන කතා කරනවා. ඊට පස්සේ නිවුස් දැම්මට පස්සේ එතනත් ගිහිල්ලා ඉඳගෙන නිවුස් බලනවා. ඊට පස්සේ ඛණ්ඩත් අනිවාර්යෙන් එනවා අපහුව අය ටීවී එක ළඟට. ඉතින් එහෙම කරන්න ගියොත් එහෙම ඔයා ලොකු ටයිම් එකක් ඔයාට අපත යවලා තියෙන්නේ. ඔයාට ඒකට අර වැඩ කරන්න පුළුවන් ඉෆෙක්ටිව් ටයිම් එක ඒකට අඩුයි. ඒ හින්දා අනිත් දේවල් අතාරින්න මේ ටිකට විතරක් ආපු ගමන් ඔයාගේ මේ ඇඟට පොඩි රෙස්ට් එකක් දෙන්න දීලා ඉවර වෙලා ඊට පස්සේ තේ එකක් හරි බීලා වැඩ ටික පටන් ගන්න. මේ වගේ ඊට පස්සේ අනවශ්‍ය ගමන් දාගන්න එපා. මේ වගේ ඊට පස්සේ මේ කාලෙදී තියෙන ටයිම් එක ඉෆෙක්ටිව්ලි පාවිච්චි කරන්න. එතකොට ඔයාලට ලොකු වැඩ ප්‍රමාණයක් එක්සෑම් එකට කලින් කරගන්න පුළුවන්. point number 7 තමයි practice. හරිද? ඉතින් මම කලින් කිව්ව ඇත්තටම ඔයා යන ක්ලාස් ප්‍රමාණයවත් ඔයාගේ අතට හම්බෙච්ච ටියුට් ප්‍රමාණයවත් ඔයා කොච්චර නෝට් එකක් ඔයා හදලා තියනවද ඒ නෝට් එකේ ප්‍රමාණයවත් නෙමෙයි. ඔයාව එක්සෑම් එක දිනවන්නේ ඔයාව එක්සෑම් එක ගොඩ දාන්නේ ඔයා කොච්චරක් ඉෆෙක්ටිව්ලි ප්‍රැක්ටිස් කරලා තියෙනවද කියන එක අනුව තමයි ඔයාට එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඔයාගේ ගෙදර තියෙන්න පුළුවන් හිතන්න ෆිසික්ස් ක්ලාස් දෙකකට යනවා නම් ටියුට් තියෙන්න පුළුවන් කන්දක්. සමහර උතන තියෙනවා. ඉතින් මේක ඇත්ත කතාව. මොකද මාත් තුන්පාරක් එලෙවල් කරපු කෙනෙක්. ඉතින් අපේ නංගිලා මල්ලා දන්නවා ගෙදර තියෙනවා කඳු ගහලා තියෙනවා ටියුට්ස්. ඉතින් ගොඩක් මේක දන්නවා සෙකන්ඩ් ෂයර් එක කරන කෙනෙක් අර ෆස්ට් ෂයර් එකේ එකතු වෙච්ච ටියුට්ස් තියෙනවා අල්ලලවත් නැති ගෙදර ගොඩ ගහලා. ඉතින් මේක වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ දෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. මම ඒකයි කලිනුත් කිව්වේ මේක කරන්න ටයිම් නැත්තම් ඔයා ක්ලාසස් ඕන ප්‍රමාණයට විතරක් දාගෙන ටයිම් තියාගන්න අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරද්දී ඔයා අනිවාර්යෙන් Tamante ඒ තියෙන ටියුට්ස් ඔයා කරලා මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් ඊළඟට කාගේ හරි අහගන්න පුළුවන් කෙනෙක්ගෙන් සීනියර් කෙනෙක් වෙන්න පුළුවන්, තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ක්ලාස් එකේ ටීචර් වෙන්න පුළුවන්, සර් වෙන්න පුළුවන්. ප්‍රශ්න අහගන්න, ඩවුට්ස් තියාගන්න එපා. ඊට පස්සේ අපේ කාලටත් වැඩිය ඇත්තටම දැන් ගොඩක් තාක්ෂණය දියුණුයි. ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැති තියරි පොයින්ට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඇත්තටම මේ YouTube එකේ තියෙනවා ඇත්තටම මේ සෑහෙන වීඩියෝස් තියෙනවා. ඉතින් සිංහලෙන් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වලින් වෙන්න පුළුවන්. මේවා බලලා ඔයාගේ ඩවුට්ස් ක්ලියර් කරගන්න පුළුවන්. ඊට පස්සේ chat GPT වගේ තියෙනවා apps තියෙනවා. ඔයාලට නොතේරෙන දේවල් තියෙනවා නම් ඔයාලට ඒකේ search කරලා ඉවරලා බලා ගන්න පුළුවන්. ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ කොහෙවත් ඩවුට්ස් තියාගන්න එපා. මොකද තමන් සිද්ධාන්ත දන්නවා නම්, තියරි පාර්ට් එක දන්නවා නම් ඔයාලට ප්‍රශ්න කරන එක මහා අමාරු වැඩක් නෙවෙයි. ඉතින් ඒ හින්දා මට මේන්ලිම කියන්න දෙන දේ තමයි බොරුවට ටියුට්ස් ගොඩ ගහගෙන තියාගන්න එපා. අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න, ප්‍රැක්ටිස් කරන්න, පේපර්ස් වලට උත්තර ලියන්න, පාස් පේපර්ස් කරන්න. ඔයාලා දන්නවා හොඳට මටත් වැඩි මේවා. ඉතින් මේවා කරේ නැත්නම් ඔයාට එක්සෑම් එක ගොඩ දාගන්න අමාරුයි. ඒ හින්දා ටයිම් තියාගන්න ප්‍රැක්ටිස් කරන්න. හරි. ඉතින් point number 8 තමයි rest. ඉතින් රෙස්ට් එක කොහොමද වැදගත් වෙන්නේ ඒ ලෙවල් කරන්න. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති. ඉතින් රෙස්ට් එක කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඔයාගේ ඇඟට දුක දෙන්න එපා. ඇඟට පොඩි රෙස්ට් එකක් හැම වෙලේම දෙන්න ඕන. ඉතින් මම මොකද්ද මේ කියන්නේ කියලා මම කියන්නම්. සාමාන්‍යයෙන් මාත් ඇත්තටම ෆස්ට් ෂයර් කරද්දි මටත් අවබෝධයක් තිබෙන්නේ නැහැ. මම යාළුවොත් එක්ක එකතු වෙලා රෑ එළි වෙනකම් පාඩම් කරනවා. ඉතින් පාඩම් කරනවා කිව්වට ඉතින් 10 11 වෙද්දි සමහර කට්ටිය ගේම්ස් ගහන්න ගන්නවා, කයිය ගහන්න ගන්නවා, කොහෙන් හරි කොත්තුවක් අරන් එනවා, ඕක කනවා. ඉතින් ඊට පස්සේ ඇහැරලා ඉන්නවා පාන්දර 5 විතර වෙනකම්. ඊට පස්සේ රෑ ඇහැරලා හිටියා කියලා උදේ නිදා ගන්නවා. ඉතින් ඕක මෙතන ඇති යාළුවෝ ගොඩක් ඔය නංගිල මල්ල මේ දේම කරන කට්ටිය. ඉතින් මේකේ කිසිම ඉෆෙක්ට් එකක් නැහැ. ඔළුවට ලොකු දෙයක් යන්නේ නැහැ. ඒ හින්දා මම එකයි කිව්වේ කලිනුත් ටයිම් එක ගන්නට මැනේජ් කරලා ඔයා පාඩම් කරනවා නම් පැය 4ක් හරි 5ක් හරි ඔයා රෑ 11:00මාර වගේ මැක්සිමම් තියාගන්න. ඒ ටයිම් එකට ඔයා හිතා ගන්න ඔයා නිදා ගන්නවා කියලා. ඊට පස්සේ වැඩ කරද්දිත් ඔයා එක දිගට වැඩ කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට මේ අපේ ඔළුව මනස හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 30කට වඩා වගේ ගොඩක් වෙලාවට එක දෙයකට ફોකස් කරලා වැඩ කරන්න හරි අමාරුයි. ඒක ඔයාලා දන්න හොඳට. ඉතින් එතකොට මේ අම්මලා එහෙම කියනවා නේද සමහරවල්ලාට බයිනවා මේ එක තැනින් දැන් වැඩ කරන්න බෑ ආහාර නැගිල්ලනවා මෙහෙ නැගිල්ලනවා මම නම් කියන්නේ ඒක කමක් නැහැ. මොකද විනාඩිය හිතන්න 30ක් විතර වැඩ කරා කියලා ප්‍රශ්න කරා. කෙමිස්ට්‍රි වල ප්‍රශ්න කරා විනාඩි 30ක් විතර. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්න නැගිටින්න. නැගිටලා ගිහිල්ලා වතුර එකක් බීලා එන්න, පොඩ්ඩක් කාමරේට ගිහිල්ලා පොඩ්ඩක් රවුමක් දාලා ආව හැකි.
බාත්රූම් එකට යන්න නැත්නම් ඔයාලට හිතන්න වාස සින්දුවක් තියෙනවා නම් ඒක අහන්න විනාඩි 5ක් 7ක් විතර නාස්ති කරන්න කමක් නැහැ. ඒකෙන් ඔයාගේ ඇඟට පොඩි රෙස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඒත් ඇවිල්ලා ඉඳගන්න. ඉඳගෙන ඔයා එක්ක ඒ ටොපික් එකම හරි නැත්නම් පුළුවන් නම් ටොපික් එක මාරු කරන්න පැයෙන් පැයට වගේ. එහෙම කරන්න. එතකොට ඔයාට පාඩම් කරන එක ඉන්ට්‍රස්ටිං වෙයි. ඊට පස්සේ ඔයා නිදා ගන්න එකත් ඔයා හරි සෙට් ටයිම් එකක් තියාගන්න. හරි නෑ මම රෑ 11 වෙදි මම නිදා ගන්නවා. 11 මාරෙදි නිදා ගන්නවා. ඉතින් එතකොට ඔයා දන්නවා. හරි මම තව මට මෙච්චර ප්‍රමාණයක් තමයි තියෙන වෙලාව. මම ඒ වෙලාව ඇතුළත මම ලස්සනට මේ වැඩ ටික මම කරනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ ඇඟට රෙස්ට් එකක් දෙන්න. මේක හරිම වටිනවා. ඔයාගේ ෆෝකස් එක තියාගන්න සහ ඔයා වැඩ කරන දේ ඉෆෙක්ටිව් විදිහට ඔයාගේ ඔළුවට යන්න. ඉතින් ඒකත් ඔයා මතක තියාගන්න. පොයින්ට් නම්බර් 9 තමයි රිවිෂන්. ඉතින් රිවිෂන් කියලා කියන්නේ මම මේ රිවිෂන් ක්ලාසස් ගැන නෙමෙයි කියන්නේ. ඉතින් රිවිෂන් ක්ලාසස් කියලා කියන්නේ මේක එක කොම්පොනන්ට් එකක්. රිවිෂන් කියලා කියන්නේ ongoing process එකක්. හිතන්න දැන් ඔයාලා ෆස්ට් මන්ත් එකේ සෙකන්ඩ් මන්ත් එකේ ක්ලාසස් වල කරන ටොපික්ස් තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් මාස 3-4ක් ගියාට පස්සේ ඒවා මතක නැහැ. ඒක හැමෝටම වෙන කොමන් ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ තවත් අවුරුද්දක් එකමාරක් යද්දි මේක මතකම නැති වෙනවා. ඉතින් ආපහු අය මුලක ඉඳන් අරගෙන ඔක්කොමයි කියලා ප්‍රශ්න කරලා ඉවරලා තමයි ඔළුවට දාගන්න ඕනේ. ඉතින් මේකට ලේසි ක්‍රමයක් තියෙනවා. මේකට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි ongoing revision කියන එක. ongoing revision කියලා කියන්නේ හිතන්න ඔයා දැන් ෆස්ට් මන්ත් එකේ කරපුවා මාස 3ක් විතර යද්දී කියන අමතක වෙගෙන යන කාලෙද්දී ආපහු ටක් ගාලා පොඩ්ඩක් තියරි බැලුවා. ඒ තියරි ටිකේ තියෙන හොඳම එසන්ස් එක තියෙනවනේ. ඒකේ තියෙන හිතන්නකෝ සමීකරණ ටික වෙන්න පුළුවන් ඕනම පොයින්ට්ස් ටික තියෙනවනේ. ඒ ටික පොඩි නෝට් එකක් වා තියාගන්න. ඔයාලා ඊට පස්සේ next time ප්‍රශ්න කරන්න යද්දී අය ඔක්කොම අරක අමුතෙන් කියවන්න යන්න ඕනේ නැහැ. මේ ටික ඔයා බලාගත්තා නම් ඔයාලට ටක් ගාලා ප්‍රශ්න ටික කරන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා වගේ මාස 3ක් විතර ගියාට පස්සේ අර මාස 3කට කලින් ඒවල පොඩ්ඩක් තියරි ටච් කරගත්තා. ප්‍රශ්න කීපයක් තනින් කරලා දැම්මා. ඊට පස්සේ ආපහු අරක වාඩගේ දැන් ඔළුවේ අලුතෙන් රිවයිස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තවත් මාස 3ක් විතර ගියාට පස්සේ ආයෙත් කරන්න. ඉතින් මේ විදිහට මේක දිගටම කරගෙන යන්න මේකට ලොකු කාලයක් යන්නේ නැහැ. ඔයාලට කරන්න ගත්තට පස්සේ තේරෙයි මේක මාරම වටිනවා. මේ එක්සෑම් කිට්ටු එද්දී ඔයාලට මේක මාරම හෙල්ප්ෆුල් වෙනවා. ඉතින් මේක පළවෙනි දේ. දෙවෙනි දේ තමයි අන්තිමට ඔයා සම්පූර්ණයෙන්ම ලොකුවටම රිවිෂන් කරන්න ඕන සම්පූර්ණ අපි ඉගෙන ගත්ත ඔක්කොම එකට දාගෙන. ඉතින් ඒකට ඔයා මාස සාමාන්‍යයෙන් 3ක්වත් අඩුම ගානේ තියාගන්න ඕන. මොකද සමහරු ඉන්නවා එක්සෑම් එකට කලින් දවසේ රැ වෙනකම්ම තියරි ක්ලාසස් යනවා. ඉතින් මේක හරියන්නේ නැහැ. ඔයා රිවයිස් කරන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන. එහෙම කරලා තමයි එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා දිගටම ටච් එකේ තියාගන්න, ප්‍රශ්න කරන්න, ඊට පස්සේ රිවයිස් කරගන්න ඕන. මතකේ හැම වෙලෙම අලුත් කරලා තියාගන්න ඕන. එතකොට ඔය එක්සෑම් එක කිට්ටු වෙද්දී ඔයාලට තේරෙයි සමහර වෙලාවට ඔයාලට ටයිම් නැත්නම් ඔයාලට මේ ඔක්කොම අපහු තියරි අලුතෙන් කියවන්න ඕනේ නැහැ. ඔයා මේ රිවිෂන් කරපු ප්‍රශ්න ටික බැලුවා නම් රිවිෂන් කරන්න ඔයා පාවිච්චි කරපු අර පොඩි නෝට්ස් ටික ඔයා බැලුවා නම් ඔයාලට ඔක්කොම ටික මතක් වෙනවා. සහ මේක ඔයාලට දෙනවා හොඳ කන්ෆිඩන්ස් එකක් එක්සෑම් එකට යන්න. එතකොට ඔයා දන්නවා නෑ පරණේව මම අතහැරලා හිටියේ නෑ. මම පරණේව අමතක කරලා හිටියේ නැහැ. පරණ දේවල් මම ළඟදිත් රිවයිස් කරලා තියෙන්නේ. ඒකින්ද නෑ මට මේ ප්‍රශ්න ටික ගොඩ දාගන්න පුළුවන්. කියන ලොකු කන්ෆිඩන්ස් එකක් ඔයාලට එක්සෑම් එකට යද්දි දෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම රිවිෂන් කියන දේ මේ පොයින්ට් එක ඔළුවේ තියාගන්න අනිවාර්යයෙන්ම කරන්න. මේක ඔයාලට ගොඩාක් හෙල්ප්ෆුල් වෙනවා. හරි. ඉතින් පොයින්ට් නම්බර් 10 තමයි never give up. ඉතින් මේකත් හරිම වටින පොයින්ට් එකක්. මොකද හිතන්න දැන් මම අර කලින් මෙන්ෂන් කරපු පොයින්ට්ස් 9ම ඒ විදිහට ෆලෝ කරත් සමහර වෙලාවට අපිට ෆස්ට් ෂයි එකෙන් අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න chance එක හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම කියලා මම නම් කියන්නේ කවදාවත් ඒ උත්සාහය අතාරින්න එපා. මොකද ගවර්න්මන්ට් එකෙන් අපිට දීලා තියෙනවා ෆ්‍රී chances 3ක් A level කරන්න, A level attempt කරන්න. ඉතින් මේක ලෝකෙ ගොඩාක් රටවල හම්බෙන්නේ නැති chance එකක්. අදටත් තාමත් අපිට ලංකාවේ හම්බෙන වාසියක්. ඉතින් මේක කවදාවත් අතාරින්න එපා. මොකද කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ගවර්න්මන්ට් යුනිවර්සිටි වලින් වැඩක් නැහැ, මේ ඩිග්‍රී පිළිගන්නේ නැහැ, ඔයා මේවට රස්තියාදු වෙන්න එපා, යන්න කෙලින්ම ප්‍රයිවට් යුනිවර්සිටි එකට යන්න, මේකට යන්න, අරකට යන්න, ටක් ගාලා කරගෙන ඉස්සරහට යන්න කියලා ගොඩක් දෙනෙක් කියන්න පුළුවන්. ඉතින් මං කියන්නේ නැහැ ප්‍රයිවට් යුනිවර්සිටි හොඳ නැහැ කියලා. මං කියන්නේ අදටත් ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට මාරම ප්ලේස් එකක් තියෙනවා. ඉතින් අපි මේ රටවල දකිනවා සෑහෙන පිරිසක් ඉන්නවා ගවර්න්මන්ට් යුනිවර්සිටි වලින් ඩිග්‍රීස් අරගෙන ඩොක්ටර්ස්ලා වෙන්න පුළුවන්, ඉන්ජිනියර්ස්ලා වෙන්න පුළුවන්, ඇකවුන්ටන්ට්ස්ලා වෙන්න පුළුවන්, අනිත් ඩිග්‍රීස් වෙන්න පුළුවන්. ඉතින් ඒව අරගෙන ලෝකයේ එක එක තැන්වල හොඳ
සැලරි අරගෙන රස්සා කරන සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් කවුරු හරි ඒ වගේ දෙයක් කිව්වොත් එහෙම ඒක අමූලික බොරුවක්. තාමත් ඉතින් ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වල ඩිග්‍රීස් වලට පුදුම පිළිගැනීමක් අනිත් රටවල තියෙනවා. මේක ගොඩ දාගත්තොත් එහෙම ඉතින් ඔයාලට ලයිෆ් එක ඉස්සරහට ලොකු තැන්වලට ඔයාලට යන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් තුන් පාරක් try කරලා එයාට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන්න බැරි නම් කමක් නැහැ. ඉතින් ඊට පස්සේ ඊළඟ ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් ප්‍රයිවට් කැම්පස් එකකට යන්න පුළුවන්. ගිහිල්ලා ඩිග්‍රී එකක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම කවදාවත් කියන්නේ ඒවා හොඳ නැහැ කියලා. මම කියන්නේ ඔයාලට මේ නොමිලේ දෙන chance එක ඔයා ගන්න අරගෙන ඒකේ ඔයා යන්න පුළුවන් උපරිම level එකට යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් එකපාරක් ෆේල් වුණාට දෙපාරක් ෆේල් වුණාට වැඩේ අතාරින්න එපා. තුන් පාරම try කරන්න. මොකද මේකේ ඔයාට ඒ try කරලා ඒ හම්බෙන result එක මාරම වටිනවා ඔයාගේ ඉස්සරහ life එක වෙනස් කරන්න. හරි ඉතින් අපේ points 10 අපි දැන් discuss කරලා ඉවරයි. ඉතින් මම තව පොඩි දෙයක් එකතු කරන්නම් අපේ A level ලියන නංගිලා මල්ලාට. ඉතින් A level කියන විභාගයේ හරිම වටින විභාගයක් විදිහට තමයි මම නම් දකින්නේ. මොකද මාත් ඇතුළු මම හිතනවා ගොඩක් අපේ A level කරන නංගිලා මල්ලිලා මධ්‍යම පාන්තික පවුල් වලින් එන කට්ටිය. ඉතින් එයාලගේ අම්මලා තාත්තලා ඉතින් ලොකුවට කෝටිපති වෙන්නේ. ඉතින් හරිම අමාරුවෙන් තමයි රජය රස්සා කරලා ඊට පස්සේ නැත්තම් සාමාන්‍ය බිස්නස් එකක් කරලා ඔයාලගේ ඔය ක්ලාස් ෆී එක ගෙවන්න ඔයාලට ඊට පස්සේ බස් ෆෙයාර් එක ඔයාලට කන්න බොන්න යන වියදම්. ඉතින් මේවා ඇත්තටම අද කාලේ ලංකාවේ ලේසි නෑ. එයාලා කොහොම මේ ගේම ගැහුවද කියලා ඇත්තටම මට හිතා ගන්නත් බෑ. ඉතින් ඒ වගේ හරිම මහන්සියෙන් තමයි එයාලා ඔයාලා වෙනුවෙන් මේ බර ඇදගෙන එන්නේ. ඉතින් එක කාලයක් එනවා තව අවුරුදු කීපයකින් ඔයාලා මේ බර කරට ගන්න ඕනේ. ඉතින් අම්මලා තාත්තලා වුණත් හැමදාම මේ විදිහට ඉන්නේ නැහැ. එයාලට එක්තරා කාලයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ලෙඩ වෙන්න ගන්නවා. ඊට පස්සේ තමන්ගේ ඉන්න පුළුවන් පොඩි නංගිලා මල්ලා. ඊට පස්සේ තමන්ගේ ඉන්න පුළුවන් අසනීප තියෙන අම්මලා තාත්තලා ඉන්න. ඉතින් මෙයාලා මේ බර ඇදගෙන ඇවිල්ලා ඊට පස්සේ තව අවුරුදු කීපයක් යද්දී ඔයාලට මේ බර කරගහන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාලෙවිද්දී ඔයාලගේ සමාජ තත්ත්වේ ශක්තිමත් ලෙවල් එකකට අරගෙන තියාගෙන ඉන්න ඕන. එහෙම වුණොත් තමයි ඔයාලට කිසි ගැටලුවක් නැතුව මේ දේවල් හැන්ඩල් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර ඉන්නව නේද ඔයාලගේ යාළුවෝ ඉන්නවා. ඉතින් සමහරලාට මේ වීඩියෝ එක බලනවා ආවෙන්න පුළුවන්. මුළු පවුලම බර කරට ගන්න ඉන්නේ ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ගොඩක් වටිනවා. ෆස්ට් ෂයි ඔයාට ගොඩ දාගන්න බැරි වුණොත් සෙකන්ඩ් ෂයි කරන්න, තර්ඩ් ෂයි කරන්න කොහොම හරි කරලා කැම්පස් යන්න පුළුවන් මට්ටමට හොඳ රිසල්ට් එකක් ගන්න බැරි නැහැ. කරන්න පුළුවන්. තමන්ට කැපවීම තමයි තියෙන්න ඕන. හරි. ඉතින් මම තව මෙතනින් එහාට වීඩියෝ එක දික් කරන්නේ නැහැ. මෙතන මම වීඩියෝ එක නවත්තනවා. හරි. ඉතින් මේ වගේ ඔයාලගේ අධ්‍යාපනික ජීවිතයට වෙන්න පුළුවන්. ඔයාගේ ඉස්සරහට කැම්පස් යන ලයිෆ් එකට වෙන්න පුළුවන්. ජොබ්ස් හොයාගන්න විදිහ ගැන වෙන්න පුළුවන්. මොනවා හරි ඔයාට අහන්න දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. ඊට පස්සේ ඕන එකට අපිට වෙලා තියෙන විදිහට අපි රිප්ලයි කරනවා. තව මේ විදිහට ඉස්සරහට වීඩියෝස් මොනවා හරි අරන් එන්න ඕන නම් ඒකත් ඔයාලා සජෙස්ට් කරලා දාන්න. අපි අනිවාර්යයෙන්ම අපිට වෙලා තියෙන විදිහට වීඩියෝස් අරගෙන එන්නම්. හරි. ඉතින් මේ වීඩියෝ එක බලපුවා ඔයාලට ස්තුතියි. ඔයාලගේ ඉදිරි අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා විශ් කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ආපහු මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම් එහෙනම්. බයි.